සියලුම හස්ති අඬු නිර්මාණය කරලා තියෙන්නේ ඇත් වසුරු උපයෝගී කරගනිමින් මේ ඉවතලන්න ස්වභාවික ඇත් වසුරු නැවත ප්‍රචක්‍රීකරණය කරලා මම සොයාගත්ත ඒ සංයෝජන එකතු කරලා තමයි මම විශේෂිත පල්පයක් සකස් කරලා මේ නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. ගොඩාක් කලින් ඉඳන්ම මම හස්තින්ට ඇත්තටම පුදුම ආදරයක් දක්වා මම මහනුවර ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් විදිහට දළදා මාලිගාව වගේ පුරාණ විහාරස්ථාන මේ අවට විසිරලා තියෙනවා. ඉතින් මේවට ඇත්තටම මේ පෙරහැර මංගල්‍ය පවත්වනවා, අලියැතුම් එනවා. ඉතින් මම ගොඩාක්ම කරන්නේ මේ විශේෂයෙන්ම ගිහින් මේ අලියැතුම් බලන්න යන එක. ගිහිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ අර චලනය වෙන විදියවල්, ඒගොල්ලන්ගේ ඇත්තටම ගෝමර පීඨවල තියෙන විදියල්, මොකද හස්තින් කිව්වම ඔක්කොම ඇත් වුණාට ඒගොල්ලන්ගේ විවිධ විදිය වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මුහුණු වල, ශරීරයේ වෙනස්කම් තියෙනවා. ඉතින් මම ඒක හොඳට අධ්‍යයනය කරලා තමයි මේ නිර්මාණ කටයුතු මම කරන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම මම ෆොටෝස්ම ගොඩාක් බලනවා. ඒගොල්ලන්ගේ හැම විදියට විදියව බලලා තමයි මේ නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. මොකද ඒගොල්ලන්ගේ ගෝමර ඇතකින් ඇතකට වෙනස්. ඒතකොට දල්වල ස්වභාවයවල්, ඒ ස්වභාවික ඉරියව්වල් මම ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ ඒ ඉරියව්වල් ඒ විදියටම ස්වභාවිකව තියෙන මේ සතාට උරුම වෙලා තියෙන දලේ නියපොත්තේ තියෙන ස්වභාවයන් ඒ විදියට ප්‍රතිනිර්මාණය කිරීමක්. මොකද මගේ බලාපොරොත්තු තමයි ඇත්තටම හොඳ ප්‍රොඩක්ෂන් එකක් පාරිභෝගිකයට ලබා දීම. භව ධර්මයට ආදරය කරන මේ අලියතුන් ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මට ඕනකම තිබ්බේ මේ අලියතුන්ගේ තියෙන ඒ ඉරියව්ව ඒ විදියටම ප්‍රතිනිර්මාණය කිරීමයි. කිසිම අච්චු භාවිතයකින් තොරව මගේ දෑතින්ම තමයි නිර්මාණ කටයුතු මම කරගෙන යන්නේ. පරීක්ෂණ මට්ටමින් අවුරුදු 5කට වඩා එහා කාල සීමාවක් මම මේක ගොඩාක් පරීක්ෂණ කළා තමයි මේ මැටීරියල් එක මම හොයාගත්තේ. මේ ඇත් වසුරු කියන එක ජීවාණුහරණය කළා. ඒ වගේම මම හොයාගත්ත දේශීය අමුද්‍රව්‍ය සංයෝගිකයෙන් තමයි මම මේ පල්ප් එක සකස් කරගෙන තියෙන්නේ. තාම ශක්තිමත් මාධ්‍යයක්, හොඳ ෆ්ලෙක්සිබල් මාධ්‍යයක්. ඉතින් අපිට ඕන විදිහට නිර්මාණ කටයුතු කරගැනීමේ හැකියාවක් අපිට මේකෙන් තියෙනවා. මම මේ හොයාගත්ත මාධ්‍යයට පේටන්ට් බලපත්‍රය මම ලබාගෙන තියෙනවා. මේ මැටීරියල් එක අලියැත්තු නිෂ්පාදනයට විතරක් නෙවෙයි ඕනම නිර්මාණයක් කටයුත්තක් කරන්න පුළුවන්. මට මේ පේටන්ට් බලපත්‍රය ලැබිලා තියෙනෙත් ඒ විදිහටයි. 100%ම පරිසරිතකාම මාධ්‍යයක්, කිසිම විදිහකින් පරිසරයටවත් පුද්ගලයෙකුටවත් හානියක් නොවන දෙයක්. දැන් මේ වෙනකොට ඩන් පේපර්ස්, කියන්නේ ඇත් වසුරු වලින් හදන පේපර්ස් තියෙනවා. ඊට අමතරව මම හිතනවා මම තමයි මේ ක්ලේ එකක් හොයාගත්තේ එලිෆන්ට් මේ ඩන් වලින්. දැන්ට මම මේ සුළුවෙන් පටන් ගත්ත මේ ව්‍යාපාරය දැන් මේ වෙනට 4 දිනක් විතර සේවක පිරිසක් මායතේ වැඩ කරනවා. ඉතින් මට ගොඩක් මේ වෙලාවේ මගේ බිරිඳත් මතක් කරන්න ඕනේ. නිර්මාණ ශිල්පියෙක් ලෙස මට මේවා කරගෙන යන්න ඇගේ ගොඩක් උපකාර මට ලැබෙනවා. මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා හොඳ නිර්මාණ කටයුතු ලංකාවටත් ලෝකෙටත් ලබා දෙන්න.